ප්‍රවීණ තේවගා උපදේශක සමන්ගී ගණගේ මහතා සමග තේවගාවේ නව මම්පෙත් සොයා යමු. ආයිබෝවන්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් ගොඩක් අය මගෙන් කතා කරලා අහනවා සිල්වර් ටිප්ස් ගෝල්ඩන් ටිප්ස් හදාගන්නේ කොහොමද කියලා. මහ ලොකු කතන්දරයක් නැහැ. හරිම සරලයි. මේ පුංචි වීඩියෝවෙන් සිල්වර් ටිප්ස් ගෝල්ඩන් ටිප්ස් සිල්වර් පෙටප්ස් වගේ ඒවා හදාගන්න හැටි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. යාළුවනේ සිල්වර් ටිප්ස් හදන්න ඕන වෙන්නේ මෙන්න මේ 2043 කියන චයිනා ප්‍රභේදය. රතු තේදළු. මේකෙන් ඒක හදාගන්න අපහසුයි. මොකද මේ කෙනෙක් අහන්න පුළුවන් මේකෙනුත් බැරිද කියලා. මේකෙන් හදන්න තියෙන අපහසුව තමයි මේ තිරය. මේක අපි මෙතනින් වෙන් කරලා ගත්තොත් මේකෙදි මෙන්න මේ තිරය අපි මේ දෙක ළඟට වීඩියෝ එක ගමු. මේක කොළ පාටයි. මේක රතු පාටයි. එතකොට මේක තමයි 2043 චයිනා ටී. එහෙම නැත්නම් රතු තේ කියලා හඳුනගන්නේ. මේක ග්‍රීන් ටී. මේකත් 2006 සීරීස් තමයි. මේක 2026 කියන තේ දැල්ලා. දැන් මේකේ ඔයාලට මෙන්න මේ දැල්ල. මේ දැල්ලෙන් තමයි මේ සිල්වර් ටිප් කියන එක හදාගන්නේ කියලා හැමෝම දන්නවනේ. ඇයි එහෙමනම් මේ කොළ පාට දැල්ලෙන් බැරි? මේක මේ ටිප් එක වේලෙනකොට එන පාට කල එක ඒ වගේම රසය හිමාව මේ දැල්ලෙන් ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා තමයි මේකෙන් තියෙන අපහසු. හැබැයි මේ දළු නැති කෙනෙකුට මේ දැල්ල උනත් try කරලා බලන්න පුළුවන්. ඉතින් මම අද බලාපොරොත්තු වෙනවා මෙන්න මේ 2043 කාණ්ඩේ කොහොමද මේ රසවත් තේ කෝප්පයක් හදාගන්න. කිලෝ 102 කියලා කියන ඒවා ඔයාලගේ ගෙදර තියෙනවා නම් මේක හදලා දෙන්න හදාගන්නේ කොහොමද කියලා බොහොම පහසුවෙන් කියලා දෙන්නම්. ඉතින් මේක අමාරු නෑ. මේ දැල්ල තමයි අපට ඕන වෙන්නේ. ඉතින් මේක පළමුව ඔයාලගේ මේ රතු තේ තියෙනවා නම් මේක නෙලා ගන්න ඕන කාලය තමයි ඉතාමත්ම හොඳම වෙලාව තමයි උදෑසන 10ට පමණ. මොකද උදෑසන 10ට පමණ මම එහෙම යෝජනා කරන්නේ. දැන් වෙලාව උදෑසන 10යි. 10යි විනාඩි 20ක් විතර ගිහිල්ලා තියෙනවා. මතක තියාගන්න ඒ වෙලාවට මේ දැල්ලේ පිනිබිදු නැහැ. ඒ කියන්නේ වතුර ගතිය නැහැ. ජල වාෂ්ප අංශු ප්‍රමාණය මේ තද සූර්යාලෝකයට ඉවත් වෙලා යනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් මේ වෙලාවේ මේ දළු වලින් නෙලා ගන්න දළු වලින් ඔයාලට හොඳ සිල්වර් ටිප් එකක් එහෙම නැත්නම් ගෝල්ඩන් ටිප් එකක් හදාගන්න. අපි එහෙනම් ඒක හදාගන්නේ කොහොමද කියලා බලමු. දැන් අපි නෙලාගත් දළු ටික කොහොමද නිෂ්පාදනය කරන්න කියලා බලමු. දැන් වෙලාව 10යි 20යි අපි යම් අතරම පාවහන් ගලවලා තමයි අපි ඇතුළු වෙන්න ඕන. පිරිසුදු තියාගන්න ඕන. යමක් අපි මේ කැමරට බීමට පාවිච්චි කරන තැනක් නේ. දැන් අපි නෙලාගත්ත දළු ටික අපි මේසෙට හලමු. මම තොප්පියක් පොඩ්ඩක් පැත්තකින් තියන්නම්. ඔන්න අපි නෙලාගෙන ආපු දළු ටික දැන් කාව්‍ය එන්නකො. ඔයා පුතා දැන් මේකේ මම කියලා දීලා තියෙනවා අපි කලින් සිල්වර් ටිප්ස් ගෝ ඊළඟ සිල්වර් පෙටප් හදපු විදිය මේ තියෙන්නේ මේ කොලේ මේ තිරේට වෙනම දාන්න මේකට. හරි. මේකේ මේ පොඩි කොලේ ඔන්න බලන්නකෝ. දැන් කැමරාවේදී මේක අපි පෙන්නුමු. මේ චූටි කොලේ වෙනම ගන්න ඕන. මේක එතකොට දැල්ලක් විදිහට අන්න අර සාමාන්‍ය දළු වලට අර කොළ පාට දළු වලට අපිට මේක ෆැක්ටරියට යවන්න පුළුවන්. දැන් මේකේ මෙන්න මේ ටිප් එක. මේක සිල්වර් පෙටප් වලට ගන්න පුළුවන්. මෙන්න මේකට යවනවා. එතකොට මේ දැල්ල අපි සාමාන්‍ය විදිහට අර සාමාන්‍ය දළු වලට එකතු කරනවා. අපි මේ විදිහට මේ ටික වෙන් කරගන්න ඕන. වෙන් කරගන්න ඕන. දැන් අපි ඒක තමයි මේ කරමින් ඉන්නේ. පළවෙනි දේ තමයි පිරිසුදුකම. ඉතින් ඔයාලා හැමෝම මේකට විශේෂයෙන් දාඩිය එහෙම දාන්න නැතුව නැත්නම් මඩ පිටින් ඇවිල්ලා මේක කරන්න නැතුව බොහොම ආදරෙන් මේ දළු ටික කරන්න දෙන්නේ. ඒක මේ දැල්ල දාන්න මේකට. වට්ටියට දාන්න. මට කියන්න බැරි වුණා දැන් මේ කුල්ලයි වට්ටියයි තමයි මේ වැඩේට අපි අරන් තියෙන්නේ. ඇයි අපි මේ වගේ දෙයක් ගත්තේ? දැන් මේකේ ඔයා කරගෙන යන්න පුතේ. මේක අපි කරගෙන තියෙන්නේ මේකේ තවත් වතුර තියෙන්න පුළුවන් මේ දළු වල තවත් අපි 10යි ගානකට නෙළුවත් මේකේ තවත් වතුර රැඳෙන්න පුළුවන්. එතකොට මේ කුල්ලට වතුර උරා ගන්නවා. මේකට වතුර උරා ගන්නවා වට්ටියට. ඉතින් මේකට කෙනෙකුට හිතන්න පුළුවන් ප්ලාස්ටික් භාජනයක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන් නේද කියලා. ප්ලාස්ටික් භාජන පාවිච්චි කරන්න එපා. මොකද හේතුව
ප්ලාස්ටික් භාජනවල වතුර උරා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඔබට ගෙදර කුල්ලක් තියෙයි, මේ වගේ වට්ටියක් තියෙයි. කොහොම පහසුවෙන් මේ වතුර උරා ගැනීමේ හැකියාව තිබෙන භාජන. එහෙම නැත්නම් මේ පැදුරු මේ වගේ ඒවා යොදා ගන්න. අපි මේ විදිහට මේ ටික වෙන් කර ගන්නවා. මේකට කෙටි වෙලාවක් අපිට යයි. මතක තියාගන්න ඕන දේ තමයි මේක මේ ටිප් එකක් ගත්තම දැන් මේ තියෙන අපි නෙලාලා තියෙන ටිප්ස් තියෙනවනේ මේවා මේක මේක මේ තුවාල කරගන්න එපා. මේක කලබලේ කරන්න හොඳ නැහැ. මේ තියෙන්නේ දැන් මේ අතට ගත්තාම මේක තුවාල කරගන්න එපා. හොඳයි. මේවා ඊටාම සියුම්. මේවට ඒ කියන්නේ මේ චූටි මේක පොඩ්ඩක් තද කරොත් එහෙම මේකේ පළුද්දක් හිටිනවා. ඒ නිසා මේක මේ බොහොම සියුම්ම කරන්න ඕන වැඩක්. කලබල නොවි කරන්න ඕන. ওই විදිහට. දැන් ඔයාලා දකිනවා අපි අර නෙලාගත්ත මෙන්න සිල්ලර් ටිප්ස්, ගෝල්ඩන් ටිප්ස් වගේ ඒවට එන ටිප්ස් ටික අපි කඩාගත්තා. ඊට පස්සේ මේ යට කොටස් මේක සිල්ලර් පෙටප්ස් විදිහට ඔය අරකිම කුඩාම අංකුරය අපි කඩාගෙන තියෙනවා. දැන් කරන්න තියෙන්නේ ඔයාලට ඉතා පහසු දෙයක්. මේ ටික මේ විදිහට මේ වගේ තෝරන්න මේක ලොකු වැඩි. මේක ඩැමේජ් වෙලා. එතකොට මේක අපි ඉවත් කරන්න. එහෙම ඩැමේජ් වෙලා තියෙනවා නම් ඉවත් කරන්න. මේ විදිහට අනවශ්‍යයි කියලා හිතන ඒවා තියෙනවා නම් ඒවා අයින් කරන්න. දැන් ඔන්න මේ විදිහට තුනී කරලා මේක මේ ටිප්ස් ටික මේ විදිහට පොඩ්ඩක් තුනී කරලා තියන්න. එක ළඟ තියන්න එපා. තුනී කරලා තියන්න. ඒකෙත් මේ භාගයට ඩැමේජ් වෙච්ච හැම තියෙනවා නම් ඉවත් කරලා දාන්න. මෙච්චරයි වැඩේ. දැන් ඔයාලට තියෙන්නේ මේක මේ විදිහටම අපි හිතමුකෝ මේ තියෙන ස්ථානයේ කියලා මේක මෙහෙම ගෙනිහිල්ලා මෙන්න මෙහෙම නිදහස් පරිසරයකට නිදහස් කරන්න. ආයෝක අතපත ගන්න යන්න අවශ්‍ය නැහැ. අර ඉවත් කරපු රතු දළු ටික ඔබේ අර සාමාන්‍ය දළු අතරට කලවම් කරලා මේ අර විදිහට දාන්න. එතකොට මේක වේලෙනවා. මේක සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වයේ මතක තියාගන්න හිරු එළියට එහෙම දාන්න එපා. තව ඔය තාච්චි වල දාලා එහෙම කරගන්න ඒවට එහෙම උත්සාහ කරන්න එපා. මේක සාමාන්‍ය පරිසරයේම තමයි වේලෙන්න ඕන. හරි. එතකොට ওই විදිහට ඔක හදාගන්න පුළුවන්. හරි. දැන් අපි මේ හදාගත්ත සිල්ලර් ටිප්ස් එහෙම නැත්නම් මේ නිෂ්පාදනය කොහොමද ඔයාලට පෙන්වන්නේ. දැන් මේ තියෙන්නේ අපි හදාගත්ත ටිප්ස්. දැන් මේක ඇවිල්ලා සිල්වර් කලර්. දැන් මෙතන එකක්වත් ගෝල්ඩන් එහෙම නැත්නම් රත්තරන් පහයට හැරිලා නැහැ නේ. ඔයාලට තේරෙනවනේ මේ බලන්න. මේවා ඔක්කොම සිල්වර් ටිප්ස් විදිහට තමයි හඳුනගන්න වෙන්නේ. මේ බලන්න. දැන් මේක ස්වභාවිකවම රත්තරන් පැහැයට හැරුණාම ඒක අපි කියනවා ගෝල්ඩන් ටිප්ස් කියලා. රයිට්? ඒක අපි ගෝල්ඩන් ටිප්ස් කියලා කියනවා. නමුත් මෙතන දැන් මෙහෙම බැලුවම රත්තරන් පාට නෑ. දැන් මේක එක එක්කෙනා විවිධ දේවල් කරනවනේ. ඒවා ඉතින් මම වීඩියෝ එකේ කියන්න යන්නේ නැහැ. මොකද ඒව ඇවිල්ලා කූට ව්‍යාපාර. මොනවද? කූට ව්‍යාපාර. මොකද සාමාන්‍ය වංචනික වැඩ කරන්න පුරුදු වෙන්න හොඳ නැහැ. සිල්වර් ටිප් එක කියන්නේ මේ දැන් අපිට හැදුන එක. නැචරලි මේක රත්තරන් පාට එහෙම නැත්නම් ගෝල්ඩන් කලර් එක හැදෙනවා නම් ඒකට අපි ගෝල්ඩන් ටිප්ස් කියලා කියන්න පුළුවන්. මගේ මම මේ හදාගත්ත වේලාගත්තේ ප්‍රොඩක්ට් එක තුල මට ගෝල්ඩන් කලර් එක ඇවිල්ලා නැහැ. ඉතින් ඔන්න දැන් මම දැන් ඊළඟ නිෂ්පාදනය අපි බලමු. මේක මෙන්න සිල්වර් පෙටප් කියන එක. මම දැක්ක අර එක්තරා කර්මාන්තශාලාවක වාර්තාගත සම්මාන ප්‍රමාණයක් ලැබුණා කියලා මෙන්න මේකට.
මේක තමයි මේ සිල්ල පෙටප්ස් කියලා හදාගත්ත ඒ වේලාගත් ප්‍රොඩක්ට් එක. මේ බලන්න බොහොම පාසුවෙන් මේකේ වැඩේ වෙලා තියෙන්නේ මේ බෝතලේම සමහර වෙලාවට ග්‍රෑම් මේ බෝතලේම ගත්තාම ග්‍රෑම් 150ක් විතර බර. මේක බෝතලේ ලොකුවට තිබුණාට මේක බර අඩුයි. එතකොට ඔබ හිතන්න මේ කිලෝ එකක් හදාගන්න මේන් කිලෝ එකක් හදාගන්නත් කොච්චර මහන්සියක් දරන්න ඕනද? අපි අර කොළතේ එකට දාපු මේ අර බලන්න ගොඩාක් ගිහිල්ලා තියෙනවා එතෙන්ට නේ. මේ ටික මේට අල්ලන්න. තව වැදගත් දෙයක් තියෙනවා කියන්න. මේ වගේ දැන් ඔබ දන්නවනේ සමනල්ලු මී මැස්සු බම්බරු මේ අය පැණි තියෙන එහෙම නැත්නම් රොන් තියෙන තැනට ඇදෙනවා. ඒ වගේ මේක ගොඩාක් රසවත් නිසා මේක දම්පැහැ ගන්නන නිසා මේකට විශේෂයෙන් මේ කුරුමිනි වර්ග ඇදෙනවා. මෙන්න මට ආපු අත්දැකීමක්. මම ඒක බෙදා ගන්නවා. මෙන්න මේ වගේ කුරුමිනියෝ ඔබේ නිෂ්පාදනයේට ඔය දැන් වේලා ගන්න එකට ඇදිලා එනවා. ඊට පස්සේ වේලලා ඉවර වුණාම මම දැක්කා මෙන්න කුරුමිනියෙක් ඉන්නවා මැරිලා. මතක තියාගන්න මේ කුරුමිනියා නිසා මුළු ලංකාවටම ඩොලර් මිලියන ගාණක් මිලියන කිව්වට ඊටත් වැඩිද මන්ද මිලියන ගාණක් අහිමි වුණා. මතක තියාගන්න. ඇයි? කුරුමිනියෙක් ගිහිල්ලා ජපානයේ තේ සාම්පල් එක තිබිලා හුවෙලා ආපහු ඒ තේ කොළ ආව විතරක් නෙවෙයි අදටත් ජපානයේ තේ කොළ ගන්නෙ නැහැ. ඒ වගේ තත්යකටපත් වෙලා ඉන්නවා. ඉතින් මේ කුරුමිනියා ඒ කුරුමිනියාගේ කතාවත් මම ඒ කුරුමිනියා පැත්තකට තියනවා. මේක පුතා විසි කරලා දාන්න එළියට. ඉතින් මේ දැන් අපි මෙන්න තේ එකක් හදලා බලමු. හරි? මේ තියෙනවා ඉලෙක්ට්‍රික් ජොග්ගුවක් අපි සෙල්සියස් අංශක 100ට රත් කරලා මේක ගෙනාවා. දැන් අපි මුලින්ම වතුර දාන්න කලින් අපි මේ ප්‍රොඩක්ට් එක බලමු කොහොමද පාවිච්චි කරන්න කියලා. දැන් මේකෙන් අපි සාමාන්‍යයෙන් ටිප්ස් 5ක් හොඳටම ප්‍රමාණවත් කෝප්පයකට දාන්න. හරි? ටිප්ස් 5ක් හොඳටම ප්‍රමාණවත්. අපි දැන් මේකෙන් තව කීපයක් දාමු. ලෝභ නැතුව අපි ගාව තියෙන හන්දා මතක තියාගන්න මේ වගේ ටිප්ස් 5ක් හොඳටම ප්‍රමාණවත්. මේ තියෙන කෝප්පේ අල්ලන්න ඔච්චරයි. දැන් මේක මේ සිල්ල පෙටප්ස් කියලා හඳුනා ගන්න එක මේකෙන පොඩ්ඩක් දාමු මේකට. රයිට්? දැන් ඔන්න වැඩේ පහසුයි ඈ. මෙන්න මම බොන විදිය. ඔයාලට මේ ජොග්ගුවත් එක්ක බලා ගන්න පුළුවන්. ඔන්න දානවා අපි උණු වතුර. දැන් හොට් වෝටර් දාලා තින්නේ. ඕගොල්ලන්ට පේනවා කුමාලේ වගේ දුම පිට වෙනවා. දැන් මේක ඉක්මනට වහලා තියන්න. මෙන්න පීරිසියක් ගත්තා වැහුවා. මේකත් වැහුවා. රයිට්? මේ තේ එකක් බොනකොට සාමාන්‍යයෙන් කැවුම් කෙසෙල් කිරිබත් කේක් අලුවා ඒව තියෙනවනේ. ඉතින් අපි ඔය පොඩ්ඩක් අර වීඩියෝ එකට පොඩි නිමාවක් දෙන්න තමයි මේ කැවුම් කෙසෙල් මේවා තියෙන්නේ. හැබැයි ටී ටේස්ටින් වලදී කේක් කාලා තේ බොන්න යන්න එපා. එතකොට කේක් එකේ රස තමයි සමහර විට තේ එකේ රසත් එක්ක වෙනස් වෙනවා. දැන් ඕගොල්ලෝ විශේෂයෙන් මේ තේ ශේෂ්ත්‍රයේ දන්නේ නැති එහෙම නැත්නම් ටී ලවර්ස්ලා විශේෂයෙන් දැනගන්න ඕන දේ තමයි මේ තේ එකේ හැබෑ රසය විඳින්න නම් සීනි, නෙස්ටමෝල්, ඊළඟට කිරි පිටි ඔය තව নানা ප්‍රකාර දේවල් තියෙනවනේ ඒව එකතු කරගන්න එපා. තේ එක හොඳින් රස විඳින්න නම් තේ එකේ තියෙන සැබෑ රසය විඳින්න උණු වතුර පමණක් ප්‍රමාණවත්. උණු වතුර පමණක් ප්‍රමාණවත්. එතකොට කෙසෙල් කැවුම් කිරිබත් කාලා තේ බොන අයට ඒ තේ එකේ රස වෙන්නේ වෙනස් විදියකට. තියෙන්නේ. දැන් බලන්නකෝ මේ වෙළඳ පොලේ ගියාම පුතා තියනව නේද කිරි පිටි තේ ඔක්කොම එකතු කරලා දැන් හදලා නේ. මට නම මතක නෑ මොකද්ද මිල්ක් ටීද එහෙම තියෙනවා. දැන් ඔය එක එක කිරි පිටි වගේම එතකොට දැන් මිනිස්සු ඒව බොනවා. ඒක පහසුයි. මොකද එතකොට සීනි කිරි පිටි කලවම් කරන්න ඕනේ නෑනේ. විශේෂයෙන් මේක හොඳයි මේ තේ බොනවා නම් මේ තේ වර්ග බොනවා නම් හෘද ස්පන්දනය ඉතාමත් හොඳින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔබට හෘදයාබාධ වගේ ඒවා වැළඳෙන්න තියෙන ඉඩකඩ අඩුයි කියලා වෛද්‍යවරු හොයාගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔබේ තියෙන ආතතිය ස්ට්‍රෙස් එක නැති කරන්න මේකේ තියෙන මේ කැෆේන්, පොලිෆිනෝල් වගේ ඒවා විශේෂයෙන් උපකාරී වෙනවා. මොකද මේවායි තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ ඔබේ සිරුරට අවශ්‍ය කරන
ප්‍රතිදේහ එහෙම නැත්නම් ඖෂධීය සාරයන් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කැෆේන් පොලිෆිනෝල් වගේ ಜಾති වලින් ඔබේ ශරීරය උද්‍යෝගිමත් කරනවා. මේක තේ ගහේ තියෙන නැචරල් ගතිය ඔයාලට මේ ශරීරයට එකතු කරනවා. ඒ වගේම දියවැඩියාව, කොලෙස්ටරෝල් නේ ඔබ ගොඩක් වෙලාවට ඔය කියන බ්ලඩ් සුගර්, කොලෙස්ටරෝල් වගේ ඒවා පාලනය කරගන්න උපකාරී වෙනවා. ඒ වගේම මේ ජොයින්ට්ස් වලට මේවා කාලයක් ගියාම ගොඩක් වෙලාවට ඔය වයසට යනකොට එනවනේ ජොයින්ට්ස් වලට මේ ඒවටත් මේක හොඳයි. මොකද ශරීරය හොඳින් ක්‍රියාකාරී අයුරින් පවත්වා ගන්නවා නම් ඔබට දිනකට මේ වගේ හොඳ පිරිසිදු තේ දෙකක් තුනක් බිව්වොත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ කියන්නේ ඔබේ ශරීරයේ සෞඛ්‍ය වෙනුවෙන් ඔබට මේක ගොඩාක් වාසියක් අත් කරලා දෙනවා. විශේෂයෙන් මම මේ වීඩියෝ ඉදිරිපත් කරන්නේ ලංකාවේ පළාත් 5ක විතර තේ වවනවා. පළාත් 5ක විතර මේ පළාත් 9න් පළාත් 5ක විතර පුතා තේ වැවෙනවා. එතකොට ඊන් දිස්ත්‍රික්ක ගණනාව ගත්තොත් දිස්ත්‍රික්කත් අර වගේම 15ක විතර තේ 24න් 15ක විතර වැවෙනවා. දැන් ගම්පහත් තේ වවලා තියෙනවා නේ. අපේ වීඩියෝ බලලා ගම්පහ ගොඩාක් අය තේ වවනවා. මට කතා කරනවා ගොඩක් අය. එතකොට ඊට අමතරව ගත්තාම දැන් අනුරාධපුර පැත්තේ අයත් අපිත් එක්ක කතා කරලා අහනවා තේ වවන්න බැරිද කියලා. අනුරාධපුර පොළොන්නරුව වගේ මේ පූජා නගරවල පවා තේ වවන්න උත්සාහ කරනවා. උත්සාහ කරන්න බැරි දෙයක් නැහැ. නමුත් මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ බොහෝ පිරිසකට අද තේ ගස් 10ක් 15ක් හරි තියෙනවා. ඔබේ මිදුලේ ගෙවත්තේ මල් ගහක් වවනවා වගේ තේ ගහක් වගා කර ගත්තොත් ඔබට සරලව පුළුවන් මේ විදිහට තේ එකක් හදාගන්න. ඇයි ජරාව ඔබ බොන්නේ? තියෙන ප්‍රශ්නේ අපි හොඳ තේ එකක් අපට ලැබෙන්නේ නැත්නම්, හොඳ නිෂ්පාදනයක් අපට ලැබෙන්නේ නැත්නම් අපි ඒ වෙනුවෙන් මිල ගෙවන්නේ ඇයි? ඔබයි ඒකේ තීරකයා වෙන්න ඕන. ඔබයි ඒකේ තීරකයා වෙන්න ඕන. ඔබට ඔබ මිල දෙන තාක්කල් ඔබට සමහර විට හොඳ තේ එකක් ලැබෙන්නේ නැති වෙයි. එහෙමනම් ඔබ හොඳ තේ එකක් හදාගන්න. දැන් වෙන විට මේ කුඩා කර්මාන්ත සංකල්ප බිහි වෙමින් පවතිනවා. ගොඩක් අය මේ වෙනුවෙන් උනන්දු වෙනවා. මේ වෙනුවෙන් වැඩසටහන් පැවැත්වෙනවා. අපිට සතුටුයි. තේ පර්යේෂණ ආයතනය, ඊට පස්සේ ජාතික වැවිලි කළමනාකරණ ආයතනය, කාර්මික සංවර්ධන මණ්ඩලය නේද? කුඩා තේ වතු අධිකාරිය වගේ ආයතන දැන් මේවා ප්‍රචලිත කරමින් ඉන්නවා. ඉතාම හොඳයි. මේවා මේ වැඩසටහන් මම අවුරුදු 5කට 6කට කලින් තමයි ආරම්භ කරේ. සිංහල සාහිත්‍ය ලෝකය කියන channel එකකින් තමයි මුලින්ම ඔයාලට ඉතාම සරලව මේවා ඉදිරිපත් කරේ. අපි මේ කාලය ගත කරේ විනාඩි 5ක් පමණ මේ තේ එක හදාගන්න උවමනාවෙන් උනන්දුයි. ඔබ දැන් බලාගෙන ඉන්නවා කොහොමද මේ තේ එක මොන වගේ පාටක් එයිද නේද? මේක රස වෙයිද? මේක දැන් මම තමයි බොන්නේ. මගේ දිවට කටට මට තමයි දැනෙන්නේ. හැබැයි මම දන්නවා මගේ ඉරියව් වලින් ඕගොල්ලෝ මේක රසද නැද්ද කියලා තීරණය කරන විදියත් මම දන්නවා. වැදගත්ම දේ තමයි මේ බලන්න කොහොමද ලස්සන. දැන් ඕගොල්ලන්ට තේරෙනව නේද? රන්වන් පාටට හැරිලා තියෙනවා නේ. රන්වන් පාටට හැරිලා තියෙනවා. මේ දැන් මේක මේ කොලේ වැදගත්ම දේ තමයි මම මේක තවත් රත් වෙන්න ඕන. මෙහෙම තව වහලා තියන්න ඕන. ගහේ තිබුණු ස්වභාවික පෙනුම මේ තේ කෝප්පය තුලින් ඔබට මතුවෙන්න ඕන. ටිප් එක අර කොලය අපි කැඩුව විදිය තියනවානේ. ඒ විදියටම ස්වභාවිකව ඔබේ තේ කෝප්පය ඇතුලේ දිස්සෙන්න ඕන. මේක බොන කොටත් මතක තියාගන්න කෙනෙකුට මේක බීලා උගුරක් බීලා ආපහු මේකෙන් වහලා තියන්න. මේ තේ එක අපේ ආදරණීය අම්මේ තාත්තේ ඔයාලා ගුඩුස් ගාලා රොටි එකක් ගිලලා නැත්නම් වඩයක් කාලා ගුඩුස් ගාලා විනාඩි දෙකකින් බොන තේ එක වගේ නෙවෙයි. මේක බොන්න ඕන විනාඩි අඩුම ගානේ විනාඩි 45ක්වත් තේ එක බොන්න පුරුදු වෙන්න. පැය භාගයක්වත් බොන්න පුරුදු වෙන්න. හවසට ඔබේ හිතට මිහිරි සංගීතයක් දාලා මේ වගේ තේ එකක් රසවත් විඳින්න. පවුලේ අයත් එක්ක, දරුවොත් එක්ක නිවි හැනෙille
මේ වගේ තේ කෝප්පයක් රස විඳින්නේ. එහෙම තමයි මේක පුරුදු වෙලා දෙන්නේ. මේක සුද්ධ වැව්වේ අන්න ඒ අරමුණේ. අපි ඒක පාවිච්චි කරන්නේ අපේ කාර්යබහුල ජීවිතේ වෙනස්ම අරමුණකින්. අපි තේ එකක් කියලා බීලා, මොනවා හරි වතුර ටිකක් කහට ටිකක් බීලා නේද? අපි අපේ රාජකාරි වලට පිටත් වෙනවා. අපේ මිනිස්සුන්ට හොඳට පාට තියෙන්න ඕන. මොනවද තියෙන්න ඕන? පාට, කල එක. කහට මදි කියලා කියනවා. ඒ නිසා අපි බලමු මේ තේ කෝප්පය බීලා. මෙන්න අපි ටිප්ස් වලින් ගත්ත එක දැන් ඔයාලට පේනවා ඇති මේ සාමාන්‍යයෙන් පාට වතුරේ කල එක වෙනස් වෙලා තියෙනවා. ලා කහ පෑයකට හැරලා තියෙනවා. ඒ වගේම මේක සිල්ල පෙටප් එක ඒක ඊට වඩා පොඩ්ඩක් කලර්ෆුල් පාට තව ටිකක් ඊට වඩා වෙනස්. හොඳයි අපිට මේක දැන් බොන්න පුළුවන් ආකාරය. දැන් මෙහෙම හිතන්න මේක ටී ටේස්ටිං වලදී නම් ඇත්තටම පට්ට ලික එකක් තියෙන්නේ. හොඳ කහට ගතියක් තියෙනවා. දැන් ඔයාලා හිතන්නේ අර පාට තද තැඹිලි පාටට එහෙම නැත්නම් අර කළු පාට වගේ පෙන්නොත් තමයි ඔයගොල්ලෝ හුරු වෙලා ඉන්නේ. එතකොට මේ පාට තමයි දැන් මට මේකේ රසයි මේකේ රසයි දෙක වෙන් කරගන්න බලමු. මට දැනෙන දේ මේකේ ඒක ටිකක් සැරයි වගේ. අර මිරිස් කාලා කට දන්නේ. ඒ වගේ මේ තේක බිව්වම සැරෙන්නේ නැහැ. කට සැර නෙවෙයි. නමුත් මීට වඩා ස්ප්‍රිට් එක වැඩි වගේ දැනෙනවා. වෙනස තියෙන්නේ මේක සැහැල්ලුයි. මේක සැහැල්ලුයි. ඔයාලට ඕන මේ ටික පෙරලා ගන්නත් පුළුවන්. මේ තිර ටිකයි කොළ ටිකයි මොකෝ පටලව ගන්න එපා. දවසක බීලා බලන්න. ඔයාලට ආස හිතේ. කවදාවත් ඔයාලා ආයි ජීවිතේට සමහර විට කඩේ තියෙන තේ බොන එකක් නැහැ. කඩෙන් තේ කොළ ගන්න එකකුත් නැහැ. මේ තේ එකක රස ඔයාලා වින්දනය කරනවා නම් මේ ෆ්ලේවර් එකේ මේ රසයට ඕගොල්ලෝ හුරු වුණොත් ඕගොල්ලෝ ආ ජීවිතේට මට එහෙම කියන්න බෑ. හැබැයි ගෙදරකින් තේ එකක් බීලා රසයි කියන එකක් නැහැ. රසයි කියන එකක් නැහැ. මේක තමයි නියම ෆ්ලේවර්ඩ් රස. නියම රසයේ නැචරල් ෆ්ලේවර්. ස්වභාවික පැහැය, ස්වභාවික රසයේ, ස්වභාවික සුවඳ. සුවඳත් ඒ වගේමයි. අහයි. টොප්. එහෙනම් ඔය මම හිතුවේ ඔයාලට මේ දේ කියලා දෙන්න. එහෙමනම් අව්‍යාජව බොහොම අවංකව සත්භාවයෙන් මම ඔයාලට මේ දේ කියලා දුන්නා. මේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් ඒවත් බලන්න, ඒවට අදහස් එකතු කරන්න. ඒ වගේම මේන් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම අපගේ ඉදිරි වැඩසටහන් සඳහා සහයෝගයක් විදියට අපිව ධෛර්යමත් කිරීමට ඔබේ අදහසක් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ සාහිත්‍ය ලෝකයේ YouTube නාලිකාව මම ආරම්භ කරේ අසරණ දේවගාකරුවන් වෙනුවෙන් කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද සාහිත්‍ය වෙනුවෙන් මම ආරම්භ කරාට මට යන්න උනේ දේවගාකරුවන්ගේ හැඬු කඳුළු දුක් කඳුළු නිවාලන්නයි මේ channel එක පාවිච්චි කරන්න උනේ. ඉතින් ඒ නිසා ඉතින් ඔබ සියලු දෙනා බොහොම ආදරෙන් ගෞරවයෙන් නැවත වරක් සිහිපත් කරන ගමන් අද මේ වීඩියෝයෙන් සමුගන යන්න සූදානම්. ඉතින් ඔයාලා හැමෝම සාහිත්‍ය ලෝකයේ සමග රැඳී සිටින්න subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ share කරන්න. අපි යහපත් අදහස් සමග පෙරට යමු. අලුත් දේ නොතනන ජාතිය ලෝ නොනගී කියලා තියෙනවා කුමාරතුංග මුනිදාස් සූරින්. ඉතින් ඒ නිසා අපි අලුත් දේවල් හිතමු. අලුත් දිශානතින් හොයාගමු. වෙනස් දේ හිතලා ඉදිරියට පෙළ ගැහිමු. එහෙනම් මම සමන් ගීගනගේ ප්‍රවීණ තේවගා උපදේශක ඒ වගේම වතු අධිකාරී
මේ මොහොතේ ඉන්නේ හත්නාගල පුද්ගලික වැඩි සමාගම් පරිසරේ. ඉතින් එහෙමනම් ඔයාලට ජයෙන් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබම සුබ අනාගතයක්. ආයුබෝවන් ජය වේවා.